that condition is false, loop is run. මෙන්න මෙතෙන්ට මේ වගේ අසත්‍ය කොන්දේසියක් දැම්මොත් loop එක run වෙනවා. මෙතෙන්ට true කොන්දේසියක් දැම්මොත් true condition එකක් දැම්මොත් loop එක stop වෙනවා. ඒක නිසා මම මෙතෙන්ට දාන්න ඕන condition එක තමයි decide කරන්න ඕන. ඊට පස්සේ කියනවා ඔන්න first step එක num equal num plus 1. num එකක් එකතු කරන්න. then num value is දැන් කීයද num ගේ අගේ 1යි. ඊට පස්සේ කියනවා sum ගේ අගය සමානයි. sum value equal sum plus num. sum ට එකතු කරන්න num ගේ අගය. දැන් sum ගේ අගය 0යි 0. sum ට num ගේ අගය එකතු කරාට පස්සේ බිඳුවට එකක් එකතු කරාම දැන් sum ගේ අගය 1යි. මෙතෙන්ට දාන්න ඕන condition එක මොකක්ද දානවා මෙන්න මෙතනින් දීලා තියෙන conditions වලින්. මම මෙතෙන්ට දැම්මොත් so now I am inserting num is less than 100. දැන් num ගේ value එක කීයද? 1. එක 100ට වඩා කුඩාද? 1 is less than 100. Yes, that condition is true. අනිවාර්යෙන් මේ කොන්දේසිය සත්‍යයි. මේක සත්‍ය කොන්දේසියක් නිසා loop වෙන එක නැවතිලා මොකද්ද? loop මොකද්ද මේ condition එක false වෙනවා. ඒක නිසා පළවෙනි උත්තරේ ගන්න බෑ. that condition is true condition. එහෙනම් less than තියෙන උත්තර දෙකම අපිට ගන්න බෑ. So we cannot get the less than answers. less than answer එකක් දුන්නොත් true conditions එකක් ආවොත් loop එක run වෙන්නේ නැහැ. loop එක stop වෙනවා. එහෙම වුණොත් අපිට බලාපොරොත්තු වෙන numbers 100 numbers ඉලක්කම් 100 එකතුව ගන්න බැරි වෙනවා. ඒක නිසා අපි ඒක අමතක කරලා right ඊළඟ කාරණාවට අපිට එන්න සිද්ධ වෙනවා. අපි බලනවා එහෙනම් මෙතන false condition එකේ most suitables කවුද කියලා. දැන් මේ හිතන්නකො. දැන් අපිට sums වල එකතු ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ numbers 99කම එකතු ඇවිල්ලා තියෙන. අපි හිතමුකෝ 4.4xx කියලා. අපි දන්නේ නැහැ මේ number 100ම එකතුව කීයද කියලා. මම ඒකින්ද 4xx කියලා ගත්තා. ඊට පස්සේ 99 වෙනි කෙනාගේ අගය තමයි මෙතන තියෙන්නේ. එතකොට මම බලනවා 100ට වඩා විශාලද 99? නම් ගේ අගය කීයද? දැන් 99යි. නම් ගේ අගය 99යි. 99 100ට වඩා විශාලද? 99 100ට වඩා විශාල නැහැ. No. 99 100ට වඩා විශාල නැහැ. 99 100ට වඩා විශාල නැත්නම් condition එක false නැවතත් loop වෙනවා. කීයද එකතු වෙන්නේ? sum ගේ අගය ඔන්න දැන් නම් එකක් එකතු වෙනවා. දැන් නම් ගේ අගය 100යි. දැන් 4යි 4xs වලට තවත් ඔන්න 99ක් එකතු වුණා. හරිද? නම් සමානයි 100. ඊළඟට මෙතන බලනවා sum ගේ අගයට sum ට එකතු කරන්න නම් මෙන්න මේකට ආයෙ මේ 100 එකතු කරන්න. දැන් අපි හිතමු 5යි xx කියලා. 5යි xx. මේ 100ත් එකතු වුණාම sum ගේ අගය 5යි xx. ඒ කියන්නේ එකේ 0 වල ඉඳලා 99 ගාව 99 නෙවෙයි 100 ගාවට එනකම් එකතුව ආවා. 100 ගාවට එනකම් එකතුව 5යි xx තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නේ නැහැ කැල්කියුලේට් කරලා හදපු නැති නිසා. ඊළඟට next step එක විදියට දැන් 100 නේ මේ දීලා තියෙන condition එක විදියට නම් ගේ අගය 100 දැන්. නම් ගේ අගය 100යි. 100 100ට වඩා විශාලද? 100 100ට වඩා විශාලද? No. 100 100ට වඩා විශාල නැහැනේ. කොයිලාකද 100 100ට වඩා විශාල වෙන්නේ නැහැ. නැවත මේක loop වෙනවා. එහෙම වුණොත් 101 අගයක් එනවා මේ උත්තරේ දැම්මොත්. හැබැයි මෙතන මේ සමාන ලකුණු තියෙන එකක් හිතන්නකෝ. 100 100ට වඩා විශාල නැහැ. but 100 100 equal 100. ඔන්න 100කම එකතුව දැන් ඇවිල්ලා තියෙනවා. දැන් එකතුව ඇවිල්ලා අපි නැවත මෙතෙන්දි check කරනවා 100 rather than 100. 100 100ට වඩා විශාලද? නැහැ. හැබැයි 100 100ට සමානද? ඔව්. එහෙනම් එක condition එකක් true වුණා. එහෙනම් condition එක true වෙච්ච ගමන් මේ 100ම loop එක විතරක් අරගෙන 101 වෙනි කෙනෙක් ගාවට යන්නේ නැතුව loop එක නවත්තනවා. එතකොට උත්තරේ ගන්න වෙන්නේ අපිට answer 4. ගොඩක් කට්ටිය කිව්වේ finish right. okay. අපි check කරලා බලමු. දැන් මෙතනදී questions 38 ඉඳලා 39 දක්වාම ප්‍රශ්න ඩිසයින්ස් කරලා තියෙන කවුද? flow charts පාවිච්චි කරලාලු කියන්නේ. right. එම flow charts පාවිච්චි කරලා තියෙනවා නම් දැන් මගෙන් අහන ප්‍රශ්නය තමයි අපෙන් අහන ප්‍රශ්නය තමයි අපි numbers 10ක් input කරොත් like this 100 48 75 150 78 3
1 2 3 4 5 1 2 3 4 5 6 7 99 2000 10. දැන් මේ දීලා තියෙන numbers range එකෙන් what is the minimum number? මොකද්ද minimum value එක? What is the minimum value of that numbers? මේ numbers අතරින් minimum value එක කවුද? කියන්න බලන්න. කවුද minimum value එක? What is the minimum value? මෙතන මේ දීලා තියෙන numbers අතරින් minimum value එක 3. 3 තුන තමයි අපිට උත්තරේ විදිහට දෙන්න ඕන. එතකොට මොන ඕඩර් එකකට දුන්නත් මොන පිළිවෙලට දුන්නත් අපිට ආන්සර් එක 3 විදිහට ලැබෙන්න ඕන. සෝ ඒක නිසා අපිට මෙතන තියෙන variables ටික වෙනම ලියා ගන්න වෙනවා. කවුද? n min and count. මෙහෙම ලියා ගන්න. අනිවාර්යෙන් ඔයාලා මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ මෙහෙම ලියාගෙන උත්තරේ හරිද කියලා බලන්න. දැන් මේක පළපුරුද්දෙන්ම ඔයාලට උත්තරේ එනවා නම් සුපර් නියමයි. හැබැයි එහෙම එන්නේ නැත්නම් අනිවාර්යෙන් ඔයා මේ විදිහට try කරන්න වෙනවා. input කරන්න enter value එක. input n value. what is n value? අපි ඉස්සෙල්ලා input කරනවා enter value එක 100 100. ඊළඟ step එකේදී කියනවා min equal 100. min කියනවා equal 100. දැන් min කියගේ 100. min කියගේ 100. ඊළඟට අපි කියනවා count equal 1. count කියගේ 1යි. count කියගේ 1යි. count equal 1. ඊට පස්සේ මෙතෙන්දී අපි check කරනවා හොඳට මතක තියාගන්න මේ repetition එක මේ වගේ condition එකක් මම කියන selection symbol එකක් එක පැත්තක් නැවතත් කරකැවිලා එයාගේ උඩටම ඇවිල්ලා තියෙනවා නම් මෙතන තියෙන්නේ loop එකක්. loop එකක්. මේ තියෙන්නේ loop එකක්. මේක පැත්තක් කරකැවිලා නැවතත් එයාගේ උඩටම ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ loop එකක්. හරිද? එතකොට මේ loop එක ගත්තට පස්සේ අපි අපෙන් අහනවා count equal count යගේ 1යි. 1 10ට වඩා කුඩාද? if 1 is less than 10. yes. ඔව්. 1 10ට වඩා කුඩායි. ඊළඟට මට කියනවා තවත් n අගයක් input කරන්න. මම input කරනවා n අගයක් 48. දැන් මම n අගයක් input කරනවා 48 48යි. 48. මම ඊට පස්සේ check කරලා බලනවා min ගියගේ කීයද? 100යි 100. දැන් input කරපු n ගියගේ 48. ඇත්තටම 100ට වඩා 48 කුඩාද? 100ට වඩා 48 කුඩාද? yes. ඔව්. ඇයි 100ට වඩා 48 කුඩායි. එහෙම වුණොත් මම දැන් මට අවශ්‍ය කාරණාව මොකක්ද? මිනිමම් වැලියු එක ලබා ගන්නනේ. එහෙනම් මම මොකද්ද කරන්න ඕන? q කියන ස්ටෙප් එකේදී min ට වඩා n ගගේ කුඩා නම් මම මොකද්ද කරන්න ඕන? min ට පවර ගන්න ඕන n ගගේ. එහෙනම් මම මොකද්ද කරන්න ඕන? දැන් min ගගේ 100 නම් 100 අයින් කරලා දැන් n ට ඉන්න අගය දැන් n ගාව ඉන්න අගය min ගාවට පවර ගන්න ඕන. දැන් min ගගේ එහෙම වුණොත් කීයක් වෙනවද මේ කන්ඩිෂන් එක? මේ කන්ඩිෂන් එක මෙතන තිබුණොත් මොකද්ද වෙන්නේ? min equal n වුණොත් මොකද්ද වෙන්නේ? අපිට ගන්න පුළුවන් වෙනවා කවුද? minimum value smallest number. ඇයි? දැන් min ගාව ඉන්නේ 100. n ගාව ඉන්නේ 48. එතකොට මම මේ කන්ඩිෂන් එක ක්‍රියාත්මක කරොත් min ගේ වැලියු එක 48 වෙනවා. min ගේ වැලියු එක 48 වෙනවා. ඊට පස්සේ min ට වඩා 48ට වඩා නම්බර් එකක් මෙතෙන් ඉන්පුට් කරපු ගමන්ම min ගාව දැන් ඉන්න වැලියු එක අයින් කරලා n ගාව ඉන්න වැලියු එක min ට පවර ගන්නවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි අනිවාර්යෙන් මොකද්ද කරන්න වෙන්නේ? අපි අනිවාර්යෙන් මෙතෙන්ට දාන්න වෙන්නේ min equal n. ඊළඟට මේ loop එක 10 times මේ ටික ඔක්කොම රන් වෙලා 10 වතාවක් මේක loop වුණාට පස්සේ count එකේ 10 වුණොත් count එකේ අපි හිතමුකෝ 10 11 වුණා කියලා. count එකේ 11 වෙච්ච ගමන්ම මොකද්ද වෙන්නේ? count එකේ 11 වෙච්ච ගමන්ම sorry 10 10ට වඩා කුඩා නැහැ. මෙතන 10 වුණත් මේක ටක් ගාලා ස්ටොප් වෙනවා. මෙතන අගේ 10ක් වෙච්ච ගමන්ම කන්ඩිෂන් එක no වෙනවා. අවසානයේ මට print කරගන්න ඕන කවුද? smallest number කියලා කියන්නේ කවුද? min. එහෙනම් මෙතන කවුද වෙන්නේ? min ප්‍රතිදානය කරනවා. එහෙම ආන්සර් එකක් තියෙනවා කවුද? output min.
P වෙනුවට එන්නේ output mean. ඊළඟට කියනවා min equal n. min equal n. Q ට එන්නේ min equal n output mean. ඕක තමයි ආන්සර් එක 38 සඳහා 38ට උත්තරේ ඒක. මම මේ දෙවෙනි උත්තරේ ගන්නම්. දෙවෙනි උත්තරේ අපි කියලා තියෙන්නේ මොකද්ද? repetition occurs within selection. හරිද? මේකට අපි කියනවා මොනවද? selection එකක් ඇතුලේ repetition එකක් ඉන්නවලු නේ. repetition මේ තේරීමක් තුල පුනර්කරණයක් ඉන්නවලු. තේරීමක් තියෙනවා යාග ඇතුලේ පුනර්කරණයක් ඉන්නවලු. ඊළඟට කියනවා repetition occurs within repetition. පුනර්කරණයක් තුල පුනර්කරණයක් ඉන්නවලු. දැන් while එකක් ඇතුලේ while එකක් වගේ. පුනර්කරණයක් තුල පුනර්කරණයක් ඉන්නවලු. ඒකත් අපි දන්නේ. first one එකට ආවොත් වර්ණයක්ද පුනර්කරණයක් තුල වර්ණයක් ඉන්නවලු. repetition selections occurs within repetition. repetition එකක් ඇතුලේ selection එකක් ඉන්නවා කියලා කියනවා. selection occurs within selections. වර්ණයක් තුල වර්ණයක්. වර්ණයක් තුල වර්ණයක් නම් definitely මොකක්ද? nested if එකක් or if then else if එකක් තමයි තියෙනවා. නේද? නීඩිත වර්ණයක් හෝ nested if එකක් හෝ if then else if එකක් තියෙනවා. if එකක් ඇතුලේ if එකක් ඉන්නවා. එහෙම එකක් මෙතන පේන්නේ නැහැ. ඒතර අපි check කරලා බැලුවොත් ළමයි. අපි කිව්වොත් මෙහෙම so we can say මේ තියෙන්නේ මම කිව්වා පටන් ගන්නකොට මේ තියෙන්නේ කවුද? loop එක. මෙයා තමයි loop controller එක. එතකොට මේ loop controller එක තමයි loop කරනවද loop එක stop කරනවද කියන එක decide කරන්නේ. මෙයා තමයි loop කරනවද loop එක run කරනවද loop එක stop කරනවද කියලා decide කරලා තියෙන්නේ මෙයා. එතකොට එයාගේ ඇතුලේ තමයි මේ ඉන්න two ways මේ pathways දෙක තියෙන්නේ. එතකොට ඔයාලා මේක repetition එකක්ද iteration එකක්ද කියන එක iteration එකක්ද repetition එකක්ද නැත්නම් කියන්නේ වරණේ පුනර්කරණයක්ද එහෙමත් නැත්නම් selection එකක්ද කියලා identify කරගන්න තියෙන pathways දෙක තමයි මෙයාගේ ගාවට එන මෙයාගේ තියෙන output වල එක path එකක් loop වෙලා මෙයාගේම head එකට එනවා නම් අන්න ඒකට අපි කියනවා loop එකක්. එයා ගාව තියෙන loop එකක්. හැබැයි මෙයාගේ තියෙන pathways දෙකකින් අවසානයේ දක්වාම යන්න පුළුවන්. මෙයාගේ මේකේ අවසානයට යන්න පුළුවන්, මෙයාගේ අවසානයට යන්න පුළුවන්. එයාගේ හිස උඩට ඇවිල්ලා නැහැ ඒක. එහෙනම් මේ තියෙන්නේ කවුද? selection එක. මේ තියෙන selection එක. එතකොට මේ තියෙන්නේ loop එක, repetition එක. එතකොට loop එක ඇතුලේ තමයි selection එක ඉන්නේ. එහෙනම් loop එකට අපි කියනවා repetition කියලා. repetitions selections occurs within repetition. එහෙනම් repetition එකක් තුල ඉන්නවා කවුද? selection එකක්. answer එක 1. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. හරිද? මේක තේරෙන්නේ මේක සරල කාරණාවක් තියෙන. දැන් repetition occurs within repetition කිව්වා නම් මෙන්න මෙයා ගාව loop එකක් තිබුණා නම් මෙයා කරකැවිලා මෙයාගේ උඩට එනවා. ඒක ඉවර වුණාට පස්සේ තමයි මෙයා ගාවට යන්නේ. අන්න එහෙමනම් හරි. loop එකක් ඇතුලේ loop එකක්. හැබැයි මේක එහෙම ගන්න බෑ. loop එකක් ඇතුලේ loop එකක් තියෙන්න පුළුවන්. selection එකක් ඇතුලේ loop එකක් තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. repetition එකක් ඇතුලේ loop කියන්නේ iteration එකක් ඇතුලේ iteration එකක් නැත්නම් repetition එකක් ඇතුලේ repetition එකක් තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රශ්නෙට අදාළ answer එක මෙයා. right next one 40 අවසාන section එක. Consider the following pseudocode segment. How many times will the word hello be displayed when about pseudocodes execute? මේ execution එක උනාට පස්සේ hello කියන වචනේ කොච්චර වාර ගාණක් loop පෙන්නනවද අහන. right මට answers දෙන්න බලන්න. so you have one variable no. ඔයාලට තියෙන එක variable එකයි. so that variable is count. That variable is count. So we can write down that one as like count. The beginning value of count is equal 0. Count යගේ පටන් ගන්නකොටම බිඳුවයි. Count යගේ පටන් ගන්නකොටම බිඳුවයි. So uniquely we can identify two major. අපිට ප්‍රධාන වශයෙන්ම මෙයාගේ අඳුර ගන්න පුළුවන් පාලන ව්‍යුහ දෙකක් තියෙනවා. So first one is the repeat until control structure.
so ඔයාට මතක තියෙන්න ඕන මොකක්ද repeat until control structure එකේ කරන්නේ කියලා එකම ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ කරනවා repeatedly repeat some conditions that condition is when condition is false මෙන්න මෙතන තියෙන condition එක false නම් repeat කරනවා when condition is true stop කරනවා repeat වෙන එක so uniquely so you can identify while loop මෙතන තියෙන condition එක true නම් loop කරනවා false නම් stop කරනවා මෙයා false නම් loop කරනවා true නම් stop කරනවා මෙයා true නම් loop කරනවා false නම් stop කරනවා ඕක තමයි අපිට අඳුර ගන්න තියෙන කතන්දරය නේද right so කොහොමුණත් ඔන්න දැන් අපි පටන් ගනිද්දී count value is 0 count යගේ බිඳුවයි so එහෙනම් අපි ඊළඟට ලියා ගන්නවා කවුද output එක output hello output hello hello කියන එක output කරන්න ඕනේ right එහෙම බැලුවම first one අපිට කියනවා display hello hello කියන එක display කරන්න hello කියන එක display කරන්න එහෙනම් count එක බිඳුවයි පළවෙනියටම කියනවා hello එක display කරන්න එහෙනම් ඔන්න පළවෙනි වතාවට so first one display hello පළවෙනි වතාවට display කරා hello කියන so next one ඊළඟට කියනවා count equal count plus 1 increment of the count value is 1 count එකට එකක් එකතු කරනවා දැන් count යගේ එකයි next one ඊළඟට අපි කියනවා check some condition if count is rather than 4 count value is 1 count එක යගේ එකයි එක හතරට වඩා විශාලද no condition is false කොන්දේසිය අසත්‍ය false so condition is false loop ඊළඟට I loop වුණා ඊළඟට display කරන්න hello දෙවෙනි වතාවටත් hello කියලා display කරා count equal count plus 1 count එකට එකක් එකතු කරන්න දැන් count යගේ කීයද count value is 2 is 2 is rather than 4 දෙක හතරට වඩා විශාලද no එහෙනම් I loop වුණා I hello කියලා ප්‍රතිදානය කරා දැන් sorry තුන්වෙනි වතාවටත් hello කියලා ප්‍රතිදානය කරා hello කියලා ප්‍රතිදානය කරා so next one count equal count plus 1 count එකට එකක් එකතු කරනවා දැන් count එකේ value එක 3 3 හතරට වඩා විශාලද 3 is rather than 4 no එහෙනම් නැවතත් loop කරලා hello කියලා පෙන්නනවා හතරවෙනි වතාවටත් පෙන්නුවා count equal count plus 1 දැන් count යගේ 4යි 4 is rather than 4 හතර හතරට වඩා විශාලද 4 is rather than 4 no හතර හතරට වඩා විශාල නැහැ that condition is false right okay next one එහෙනම් පස්වෙනි වතාවටත් මොනවාද වෙන්නේ loop එක run වුණා පස්වෙනි වතාවටත් loop එක run වුණා next one ඊළඟට ඔන්න දැන් පස්වෙනි වතාවටත් loop එක run වුණා count equal count plus 1 5 දැන් count ගියේ 5යි 5 is rather than 4 yes හතර හතරට වඩා විශාලයි එහෙනම් condition is true ඔන්න condition එක true වුණා loop එකෙන් දුණා ඊළඟට අපි එනවා දෙවෙනි loop එකට මේ loop එක ඉවර වෙලා දැන් මේ loop එක පටන් ගන්නවා count එකගේ 5යි 5 is rather than 4 yes true එහෙනම් display කරන්න hello කියලා 6 වෙනි වතාවට display කරනවා count equal count minus 1 count එකෙන් එකක් අඩු කරන්න දැන් count value is 4 again මෙතෙන්ට එනවා 4 is rather than 4 no condition is false end of the while how many times show the hello key සැරයක් hello පෙන්නනද 1 2 3 4 5 6 6 සැරයක් පෙන්නලා answer is 3 එක දරුවයි හරි answer එක මට එවල තිබුණේ